කෝටි ගණන් අතේ සල්ලි තිබ්බට තාම ඔයාගේ ලක්ෂරි හීන හැබෑ කරගන්න ලක්ෂරි හවුස් එකක් හම්බුනේ නැද්ද? එහෙනම් මේක තමයි ඔයාගේ හොඳම තැන. මේක පැලවත්තේ හදපු fully architectural type luxury house එක. මේ හවුස් එක තියෙන තැන ඉඳලා පැලවත්තට ඇවිදින දුරක් තියෙන්නේ. කාමර 4ක්, 4ටම attached washrooms උත් ලබා දීලා මුළු ගෙදරම furnish කරලා ලිෆ්ට් එකකුත් දීලා වාහන නම් ඔයාට 5කට වැඩිය පාක් කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි වර්ගඩි 6000කට වැඩි විශාලත්වයකින් පර්චස් 13ක භූමි ප්‍රමාණයක ලස්සන ස්විමින් පූල් එකකුත් එක්ක ඔයාගේ ලක්ෂරි හීන හැඩ කරන්න මේ හවුස් එක හදලා තියෙන්නේ. මම දැන් ඉන්නේ මේ නිවස ඉදිරිපස. ඉතින් නිවස ඉදිරිපසට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් fully architecture type එකට box type එකට හදපු house එකක් තමයි මේ house එක. අසර access road එක විදිහට අපිට මෙන්න මේ වගේ අඩි 18ක විතර පුළුල් මාර්ගයක් බලා ගන්න පුළුවන්. ඔයාගේ vehicle එක බොහොම පහසුවෙන් මෙන්න මෙතනින් නවත්ත ගන්න පුළුවන් garage space එකක් ලබා දීලා තිනවා. roller door එකක් ලබා දීලා මේ පැත්තෙන් wicket gate එකකුත් ලබා දීලා තිනවා. ඔයාගේ vehicles තව තියෙනවා නම් අල්ලෙහා වාහන 4කටම ඉඩකඩ ලබා දීලා තවත් roller door එකක් ලබා දීලා තිනවා. මේ තියෙන්නේ නිවසේ අනිත් parking area එක. මෙතෙන්ටත් wide space එකක් plan කරලා හදලා තිනවා. ඉතින් මේ තියෙන access එක Elcado brand එකේ roller door එකක් use කරලා හදලා තිනවා. එහෙනම් මෙතනින් අපි යමු ඇතුළට. right ඉතින් මේ ඉන්නේ parking one slot area එකේ. ඉතින් මෙතනින් අපිට මේ පැත්තේ බලා ගන්න පුළුවන් අපේ ලස්සන swimming pool arrangement එක. මේ ඉන්නේ මම swimming pool area එකේ. ඉතින් මේ swimming pool එක ගැන කතා කරොත් හොඳ space එකක් ලබා දීලා හදලා තිනවා. ඒ වගේම ලස්සන waterfall arrangement එකකුත් බලා ගන්න පුළුවන්. මේ area එක ලස්සන greenery area එකක් විදිහට plan කරලා හදලා තිනවා. ඉතින් මේ area එක තවත් හැඩ කරලා තිනවා. ලස්සන deck එකක් මෙතන සමහර දෙකකට plan කරලා තිනවා. chance කීපයක් අපිට බලා ගන්න පුළුවන් තැන් තැන් වලම. ඉතින් හරින් ලස්සනට නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. ඔයා එන්ජොයි කරනවා නම් පාටි එකක් arrange කරනවා නම් මේ area එක හොඳටම manage කරගන්න පුළුවන්. swimming pool area එකත් එක්ක අපිට easy ළඟට තියෙන්නේ නිවස ඉදිරිපස ප්‍රධාන access එක. ඒත් එක්කම මේ car parking area එකත් එක්ක නිවස පිටිපසට යන්න මෙන්න මේ පැත්තෙන් access ලබා දීලා තිනවා. ඉතින් servant room toilet දක්වා මේ පැත්තෙන් ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ පැත්තට එනකොට අපිට නිවසේ ප්‍රධාන access එක නිවස ඉදිරිපස මේ විදිහට බලා ගන්න පුළුවන්. නිවසේ ඉදිරිපස ඒරියා එක මේ ඒරියා එක ගාඩන් ඒරියා එකක් විදිහට plan කරලා තිනවා. ඉතින් ලස්සන plants කීපයක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න අපේ ප්‍රධාන access එක. ප්‍රධාන දොරටුවටත් හොඳ wide space එකක් බලා ගන්න පුළුවන්. ප්‍රධාන දොරටුවට use කරලා තියෙන තන්නේ ක්‍රම තේක දැවිය අපිට බලා ගන්න පුළුවන්. නිවස උඩටම යනකම් ලස්සන frame එකකින් අලංකාර කරලා තිනවා. තේක දැවියෙන් finishing කරලා තියෙන මේ හැමදේම ඇතුළට යමු. මේ ලක්ෂරි හවුස් එකේ ආලින්දයට පැමිණියා. අපිට බලා ගන්න පුළුවන් මේ ලිවිං ඒරියා එක ලස්සනට හැඩ වැඩ කරලා තිනවා. fully architecture type මේ හවුස් එකේ ඉන්ටීරියර් ගැන නම් number 1 විදියට plan කරලා හදලා තිනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ලක්ෂරි සෝෆා එකක් මෙන්න මේ පැත්තෙන් arrange කරලා තිනවා. ඒ වගේම අපිට මේ වටපිටාව බලනකොට ලස්සන නිමාවක් බලා ගන්න පුළුවන්. පොළවට use කරලා තින්නේ තේක දැවිය. ඉතින් ground floor එකේ සම්පූර්ණම ලස්සන කරලා තිනවා තේක දැවිය පාවිච්චි කරලා පොළවට. ඉතින් මේ හැම එකක්ම හරි expensive විදියට plan කරලා තිනවා. ඒත් එකම නිවසේ සියලුම windows වලට curtain use කරලා තිනවා. එතකොට මෙතන ලස්සන lighting system එකක් arrange කරලා තිනවා. ඒ වගේම fully air condition කරලා තිනවා මේ area එක. මේ පැත්තට එනකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තමයි අපේ dining arrangement එක. dining arrangement එකට මේ වෙනකොට 8 seater dining table එකක් arrange කරලා තිනවා. වාට ඕන නම් තව customize කරගන්න පුළුවන්. මෙතෙන්ට 12 seater එකක් වුණත් plan කරගන්න පුළුවන්. මේ dining area එක තවත් හැඩ වැඩ කරන්න මෙන්න මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් ලක්ෂරි විදියට තේක දැවි පාවිච්චි කරලා හදපු pantry එකක්. ඉතින් මේ pantry එකට smart sink එකක් ලබා දීලා තිනවා. ඒ වගේම granite top එකකින් තමයි නිවා වෙලා තියෙන්නේ. වාගේ dining equipments ඕන දෙයක් මෙන්න මේ cupboards use කරලා වාට arrange කරගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි අපේ ප්‍රධානම expensive දේ අපේ lift එක. ගෙදරක වයසක කෙනෙක් වගේ ඉන්නවා නම් මේ ගෙදර disable friendly වගේ use කරන්න පුළුවන් ගෙදරක්. ඉතින් මෙතනින් lift එක තියෙනවා. ඔයාට parking area එකේ ඉඳලා rooftop එක දක්වා මේ lift එක use කරන්න පුළුවන්. මෙන්න මෙතනින් අපිට basement parking area එකට යන්න stairway එකක් ලබා දීලා තියෙනවා. මෙන්න මෙතන stairway එකෙන් ඔයාට garage එකට යන්න පුළුවන් අපේ basement garage area එකට.
මේ තමයි මේ නිවසේ වැදගත්ම තැන කිව්වොත් හරියටම හරි මේ කිචන් ඒරියා එක. ඉතින් මෙතෙන්ට හොඳ ලක්ෂරි විදියට ස්පේස් එක අරගෙන හොඳ කිචන් එකක් ප්ලෑන් කරලා තිනවා. ඉතින් මයික්‍රෝවේව් එකක් oven එකක් ලබා දීලා තිනවා. මෙතනින් 2 door fridge එකකුත් brand new ඔයාලට ලබා දීලා තිනවා. ඒ වගේම මෙතන ඔයාලට washing machine එකකුත් ලබා දීලා තිනවා. මේ ඔක්කොම brand new හරි. 4 burner cooker එකක් smart cooker hood එකක් ලබා දීලා තිනවා. ඔයාගේ ඉහුම් පිහුම් ටික අර පැත්තේද මේ පැත්තේද අස්සන්ට කරගන්න පුළුවන්. කිචන් ඒරියා එකෙන් එළියට ආවා මේ පොඩි ස්පේස් එකකට. මේ ගෙදර කිචන් ඒරියා එකත් එක්කම බෙඩ් කිචන් ඒරියා එකකුත් ප්ලෑන් කරලා තිනවා. ඉතින් මෙන්න මෙතනින් අපිට මේ ස්පේස් එක බලා ගන්න පුළුවන්. එහෙනම් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ බෙඩ්රූම් එක බලන්න තමයි අපි සූදානම් වෙන්නේ. මේ බෙඩ්රූම් එක ඇටච් වොෂ්රූම් එකකින් තමයි නිමා වෙන්නේ. ඉතින් fully air condition කරලා තිනවා. ලස්සනට ඉන්ටීරියර් arrangement එක ගිහිල්ලා තිනවා. full furnish කරලා මේ පැත්තෙන් ලස්සන wardrobe එකක් plan කරලා තිනවා. ඉතින් අර පැත්තෙන් අපිට ලස්සන wall design එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඇටච් වොෂ්රූම් එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් wooden design wooden ceiling එකක් arrange වෙලා තිනවා. මේ පැත්තෙන් shower cubicle කරලා තිනවා. මේකට පාවිච්චි කරලා තින්නේ brandedම fittings. මේ වොෂ්රූම් එකට luxuryම fittings, expensivම fittings use කරලා හදලා තිනවා. අපිට ওই පැත්තෙන් sink area එක වෙනම බලා ගන්න පුළුවන්. මේ ගෙදරට එනවා නම් ඔයා ඇඳුම් ටික විතරයි අරන් ඉන්න ඕනේ. මේ luxury house එකේ first floor එකට මම lift එකෙන් යන්නයි සූදානම් වෙන්නේ. මම ෆස්ට් ෆ්ලෝර් එකට ආවා. ෆස්ට් ෆ්ලෝර් එකේ අපිට ලිවිං ඇරේන්ජ්මන්ට් එකක් වගේම ටීවී ඇරේන්ජ්මන්ට් එක මෙන්න මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ෆස්ට් ෆ්ලෝර් එකට 3 බෙඩ්රූම් ලබා දීලා තිනවා with attached washroom. මෙන්න ටීවී ලොබි ඇරේන්ජ්මන්ට් එක. ටීවී ලොබි ඇරේන්ජ්මන්ට් එකත් එක්ක මේ පැත්තෙන් බැල්කනිස් ලබා දීලා තිනවා. ඔයාලට නිදහසේ එළියට යන්න එන්න පුළුවන්. ඉතින් කර්ටන්ස් බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් තමයි ටීවී ඇරේන්ජ්මන්ට් එක. ඉතින් ටීවී ඇරේන්ජ්මන්ට් එකේ තියෙන පැත්තේ වෝල් එක ලස්සන ටයිලින් ඩිසයින් එකකුත් එක්ක ප්ලෑන් කරලා හදලා තිනවා හරි ලස්සනට. මේ පැත්තෙන් අපිට බෙඩ්රූම්ස් දෙකකුත් අර පැත්තෙන් මාස්ටර් බෙඩ්රූම් එකකුත් බලා ගන්න පුළුවන්. අපි මාස්ටර් බෙඩ්රූම් එකට යමු කොහොමද විස්තර බලන්න. මේ තියෙන්නේ අනේ මේ මාස්ටර් බෙඩ්රූම් එක. wow හරිම ලක්ෂරි විදියට ප්ලෑන් කරපු මාස්ටර් බෙඩ්රූම් එකක්. සෙපරේට්ලි මේ පැත්තෙන් අපිට බෙඩ් ඇරේන්ජ්මන්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ලක්ෂරි විදියට මේ හැම දෙයක්ම ප්ලෑන් කරලා තිනවා. ඒ වගේම අපිට මිරර් ටේබල් එකක් මෙන්න මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඔයාගේ ලක්ෂරි හීනේ ප්ලෑන් කරන්න ඕනේ මේ වගේ මාස්ටර් බෙඩ්රූම් එකක ඉඳගෙන නේද? රයිට් මේ තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එක. ඉතින් මේ මාස්ටර් බෙඩ්රූම් එකෙන් බැල්කනිස් තියෙනවා එළියට යන්න. මේ පැත්තෙනුත් අපිට බැල්කනි එකක යූස් කරන්න පුළුවන්. හැම එකටම ඩෝ වින්ඩෝස් ලබා දීලා තිනවා. කර්ටන්ස් දාලා පිළිවෙලට arrange කරලා තිනවා. ඉතින් ක්ලෝසට් ඒරියා එකත් වෙනමම මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි fully air condition කරලා තිනවා. මේ ඉන්නේ ක්ලෝසට් ඒරියා එකේ. ඉතින් මෙතන wall cupboards කීපයක්ම plan කරලා හදලා තිනවා. ඉතින් cupboards use කරලා මේ washroom එකට නම් හොඳ ඉඩකඩක් ලබා දීලා හදලා තිනවා. බලා ගන්න පුළුවන් shower cubicle කරලා තිනවා. සෝලා හොට් වෝටර් පහසුකම් ලබා දීලා තිනවා. ඒ ලක්ෂරි වොෂ්රූම් එකේ හැම දෙයකින්ම අංග සම්පූර්ණයි. ඔයාට අවශ්‍ය විදියට මේ පැත්තෙන් සින්ක් ඒරියාස් දෙකක් ප්ලෑන් කරලා තිනවා. කොමඩ් ඒරියා එක වෙනම ප්ලෑන් කරලා තිනවා. බොහොම ප්‍රමාණවත් වෙන විදියට ලක්ෂරි විදියටම මේ ඇරේන්ජ්මන්ට් එක කරලා තිනවා. මේ ටීවී ලොබි ඒරියා එකත් පහු කරගෙන ඔයාට මේ පැත්තෙන් බෙඩ්රූම්ස් දෙකක්ම බලා ගන්න පුළුවන්. මෙන්න අපි ඊළඟ බෙඩ්රූම් එකට යනවා. මේ බෙඩ්රූම් එකත් ඇටච් වොෂ්රූම් එකකින් නිමා වෙන්නේ. fully air condition කරලා තිනවා. මේ පැත්තෙන් ඔයාට බැල්කනි එක යූස් කරන්නත් පුළුවන්. ලස්සන වෝල් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. wooden finishing roof එකක් බලා ගන්නත් පුළුවන්. වොෂ්රූම් එක ඉතින් මේ වොෂ්රූම් එකත් අපේ අනිත් කතා කරපු වොෂ්රූම්ස් වගේමයි. කෝලා හොට් වෝටර් ලබා දීලා තිනවා. ඉතින් සින්ක් ඒරියා එක කොමඩ් ඒරියා එක වෙන වෙනම අපිට බලා ගන්න පුළුවන්. මේ තියන්නේ අපේ ටීවී ලොබි ඒරියා එකත් එක්ක තියෙන අනිත් බෙඩ්රූම් එක. ඉතින් මේ බෙඩ්රූම් එකත් fully air condition කරලා තිනවා. පහළ අපේ බෙඩ්රූම් එක වගේමයි මේ බෙඩ්රූම් එක මේ වෙනකොට plan කරලා තින්නේ office room එකක් විදිහට use කරන්න. ඉතින් මේක office room එකක් විදිහට වඩා use කරන්න පුළුවන් විදිහට arrangement එකක් අපිට බලා ගන්න පුළුවන්. අට ඕන නම් අට බෙඩ්රූම් එකට convert කරගන්නත් පුළුවන්. ඉතින් fully air condition කරලා තිනවා. අර පැත්තෙන් door windows කීපයක් ලබා දීලා තිනවා ventilation වලට. ඉතින් ඒ වගේම අට balcony වලට යන්නත් පුළුවන්. මෙතනින් attached washroom එක බලා ගන්නත් පුළුවන්. full furnish කරපු architectural type house එකේ සුන්දරම තැනකට තමයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ. කොහාටද ඒ තමයි rooftop area එකට. මෙන්න lift එක ගිහින් බලමු.
මෙන්න ලිෆ්ට් එකෙන් එළියට ආවා සෙකන්ඩ් ෆ්ලෝ එකට. මේ ෆ්ලෝ එකේ මේ ඒරියා එක අපිට බලා ගන්න පුළුවන් ජිම් ඒරියා එකකට ප්ලෑන් කරලා ජිම් ඉක්විප්මන්ට්ස් කීපයක් ලබා දීලා තිනවා. ඒ වගේම ලස්සන සෝෆා එකකින් මේ පැත්ත අලංකාර කරලා තිනවා. අවස් කාලයට වගේ නිදහසේ මේ ඒරියා එක යූස් කරනවා නම් නිදහසේ කාලය ගත කරන්න මෙතෙන්ට ආවම පුළුවන්. මේ පැත්තෙන් අපිට රූෆ්ටොප් ඒරියා එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් ඩෝ එකක් ලබා දීලා තිනවා. ලිෆ්ට් එකට අදාළ සියලුම ඉලෙක්ට්‍රික් දේවල් ටික මෙතෙන්ට ප්ලෑන් කරලා තිනවා. ස්විචස් and everything. right. ඒ වගේම අපි රූෆ්ටොප් එක මෙන්න මේ පැත්තෙන් වින්ඩෝ එකක් ලබා දීලා තියෙනවා. අපි රූෆ්ටොප් එකට ගිහින් බලමු. වව්! ඔන්න මම දැන් මේ ලක්ෂරි හවුස් එකේ රූෆ්ටොප් ඒරියා එකට ආවා. මේ රූෆ්ටොප් ඒරියා එකට ලස්සන ප්ලාන්ස් කීපයකින් හැඩ වැඩ කරලා තිනවා. ඒ වගේම ඔයාලට රාත්‍රී කාලයට බලනකොට මෙන්න මේ වගේ ලස්සන පෙනුමක් බලා ගන්න පුළුවන් මේ නිවසේ. මේ රූෆ්ටොප් ඒරියා එකත් හරි එක්ස්පෙන්සිව් විදියට ප්ලෑන් කරලා තිනවා. අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ටෙම්පර්ඩ් ග්ලාස් යූස් කරලා තිනවා. මේ ගෙදර හැම බල්කනි එකටම මේ වගේ ලක්ෂරි අරේන්ජ්මන්ට් එකක් බල්කනි වල බලා ගන්න පුළුවන් ටෙම්පර්ඩ් ග්ලාස් යූස් කරලා තමයි මේ ප්ලෑන් එක කරලා තියෙන්නේ. දැන් ආවට පස්සේ අපිට පහළ අපේ නේබර්හුඩ් එක, ඒ වගේම අපේ ඇක්සස් රෝඩ් එක, ඉතින් ලක්ෂරිම පීපල්ස්ලා ඉන්න ඒරියා එකක් තමයි මේ ලොකේෂන් එක. ඉතින් මේ ලොකේෂන් එකේ නම් ඔයා අනිවාර්යයෙන්ම ප්‍රොපර්ටි එක පර්චේස් කළ යුතුයි. ඔයාගේ නිදහසටම ගැලපෙන ප්‍රොපර්ටි එක තමයි මෙතන. කෝටිපතියන්ටම හදපු මේ ලක්ෂරි හවුස් එක ගැන තමයි අපි මෙච්චර වෙලා කතා කරේ. කලවත්ත ජන්සන් එකට ඇවිදින දුරින් හදපු මේ සුපර් ලක්ෂරි හවුස් එක ෆුල් ෆර්නිෂ් කරලා තියෙන හවුස් එකක්. ඒ වගේම තමයි ෆුලි එයාර් කන්ඩිෂන් උත් කරලා තියෙනවා. බෙඩ්රූම්ස් 4කට ඇටච් වොෂ්රූම්ස් උත් ලබා දීලා ලක්ෂරි විදියට ලක්ෂරි නිමාවක් බලා ගන්න පුළුවන් මේ හවුස් එකේ. වර්ගඩි 6000කට වැඩි විශාලත්වයක් තියෙනවා මේ හවුස් එකේ. ස්විමින් පූල් එකද සෝලා හොට් වෝටර්ද හැම ඉක්විප්මන්ට් එකකින් ඔයාට ඇඳුම් ටික විතරයි අරන් එන්න තියෙන්නේ මෙතෙන්ට පදිංචියට එනවා නම්. ඔයා බත්තර මුල්ලට රැවල් කරනවා නම් විනාඩි 5යි. කොළඹ වලට රැවල් කරනවා නම් විනාඩි 15යි. මේක සෙන්ටර් පොයින්ට් එකක තියෙන හවුස් එකක්. මේක කෝටි 31කට තමයි මාකට් එකට මිලනියම කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රයිස් එක නෙගෝෂিয়েට් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔයාගේ බුකින් එක ඔයාගේ කෝටිපති හීනය මෙතනින් හැබෑ කරන්න කතා කරන්න මේ තීරයේ දිස්වන අංකයට. ඔයා අපේ වීඩියෝස් රස කර කර බලන කෙනෙක්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකත් අපි අරගෙන එනවා ගොඩක් ඉක්මනින්.